හලෝ සුබ දවසක් හැමෝටම. ඉතින් අද දවසේ මම ඔයගොල්ලන්ට කතා කරන්න කියලා අදහස් කරා චූටි දෙයක් ගැන. අද මේ චූටි දෙයක් වුණාට මේක ඔයගොල්ලන්ගේ ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්. විශේෂයෙන්ම අපේ අනාගතය සහ අපේ දියුණුව. මේ අනාගතය සහ අපේ දියුණුව මඟ හරව ගන්න ක්‍රම දෙකක් ගැන මම ඔයගොල්ලන්ට කතා කරන්න තමයි වීඩියෝ එක කරන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අපි ගොඩාක් දුරට සමහර පුද්ගලයෝ ඉන්නවා තමාගේ දියුණුව වෙනුවෙන් කරන්න තියෙන දේවල් සහ උපක්‍රම වෙනුවට අනුන් ගැන හොය අනුන්ගේ වැඩ කටයුතු ගැන බල ඒ කට්ටියගේ දේවල් වලට ඉදිසියා කර එහෙම නැත්නම් ඒ කට්ටිය කරන දේවල් ගැන හිත කාලය විනාශ කරගන්න පිරිසක් ඉන්නවා. ඒතකොට මම හිතන්නේ මේ වගේ කෙනෙකුට තමන්ගේ දියුණුව වෙනුවෙන් හිතන්න කාලයක් නැති වෙනවා. තව දෙයක් තමයි විශේෂයෙන්ම self confidence එකක් නැහැ සමහරවිට. ඒ කියන්නේ තමන් මොනවා හරි ව්‍යාපාරයක් හරි මොනවා හරි දෙයක් කරගෙන ගිහිල්ලා මග නවත්තනවා කෙටි කාලෙක. ඒ කෙටි කාලයකින් නවත්තන්නේ තමාගේ හිතට එකගව නෙවෙයි, තව කෙනෙක් කියන දෙයක් අහලා තව කෙනෙක් කියපු දෙයක් ගැන හිතලා අරයා කිව්වා මෙයා කිව්වා කියලා තමා මේ විශ්වාසයෙන් පටන් ගත්ත දේ තමා නවත්තනවා. කියන්නේ තමන්ට self confidence එකක් නැහැ තමන්ගේ ගැන. ඉතින් ඒකත් තමන්ගේ දියුණුවට ලොකු බාධාවක් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් චූටි දේවල් අපි හිතලා අපේ අනාගතය සාර්ථක කරගන්න අපි හොඳ සැලසුමක් එක්ක හරි දේ හොඳට හිතලා තමන් ක්‍රියාත්මක කරොත් අපිට දිනන්න පුළුවන්. එහෙනම් ඔබට සුබ දවසක්. ජය වේවා.